හායි කොහොමද ඔයාලට? ඔන්න කාලෙකින් ව්ලොග් එකක් අරන් ආවා. ඉතින් අද ගොඩක් විශේෂ දවසක් නෙවෙයි. ඒ වුණාට මට හිතුණා මාත් එක්ක ඔයගොල්ලොත් එක්කගෙන යන්න. ඉතින් අද මම යන ඉවෙන්ට් එකට ඔයගොල්ලොත් එක්කගෙන යන්නම්. අද මම යන්නේ යක්කල අමාය හොටෙල් එකට. ඉතින් ඔන්නෝම තමයි මං මගේ ගමන යන්න ලෑස්ති වුණේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක පික්නික් එකක් දාගෙන හොටෙල් එකට යන ගමන් තමයි ඔය ඉන්නේ. මේ තියෙන්නේ ඉතින් ග්‍රීන් අමායා හොටෙල් එක. හරිම ලස්සනයි ඒක. ඊට පස්සේ අපි කෙලින්ම රූම් එකට ගියා චේන්ජ් කරගන්න. එතකොට ඉතින් මගේ අනිත් යාළුවෝ ටික ආයෙ පාඩක් අයිටම් ටික පැකිස් කරන ගමන් හිටියේ මම එනකම්. ඊට පස්සේ ඔය තමයි අපේ ෆස්ට් අයිටම් එක. ඒකට රෙඩි වෙලා අපි අයිටම් එකක් දාලා උදේට කෑවා. කාලා ඉවරලා අපේ ඉතුරු අයිටම් ටික දැම්මා. ඒකත් බලමු. ඉතින් ඔන්නෝම අපේ අයිටම් ටික ඉවර වුණා. අපිට අද අයිටම් 5ක් තිබුණා. 5ම වීඩියෝ කරේ නැහැ මොකද වෙලාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ආවට අපි මේකප් වත් රිමූව් කරන්න නැතුව ආවා. මොකද අපිට හවසත් ඉවෙන්ට් එකක් තියෙන නිසා පරක් වෙන නිසා. ඉතින් අපි ගෙදර ආපු ගමන් ආයෙ වොෂ් එකක් දාලා දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ හවස වැඩේට යන්න. ඉතින් හරිම කලබලෙන් තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඒ ලෑස්ති වෙනකොට මට හම්බුණා හරිම ආදරෙන් හදපු රසමලස කෑමක්. ඉතින් කොච්චර පරක් වුණත් ඒක කන්න නැතුව යන්න බෑ. මොකද එයා මට ආදරෙන් ගෙනත් දීපු එකක් නේ. ඉතින් ඒකත් කාලා මම ඉක්මනට හවස වැඩේට ගියාට මට ඒකේ කිසිම දෙයක් වීඩියෝ කරන්න බැරි වුණා. අන්තිමට එනකොට තමයි මතක් වුණේ ව්ලොග් එකේ අන්තිමට එකට මොකද ගත්තේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ පොඩි කෑල්ල මම කොහොම හරි ගත්තා. දිව්‍ය ලෝකයක් වගේ හොටෙල් එකක් ඒක. මම නම් ආසම හොටෙල් එකේ එක. ඉතින් ඔන්නම තමයි මගේ දවස් අද ගත කරේ. එහෙනම් අලුත් ව්ලොග් එකකින් හම්බෙමු හැමෝටම. බයි බයි.